මට එක තරුණයෝ කීප දෙනෙක්ම පණිවිඩේ වල තිබ්බා කියලා කිව්වා. ඔය නේ දැන් බණ ඉවරලා ගෙදර ගියේ පාන්දර 1ට විතරලු. හාමුදුරනේ ගියපු ගමන් රෙදි කෑල්ල අප්පන් ගොල්ලා බුදු පිළිම පිහදම්ම කිව්වා. ඇයි සම්මා ජාතියකට අතින් අරගෙන බුදු පිළිමයක් පිහදාලා තිබ්බේ නෑ. මේ තරුණ මහත්තුරු එහෙම පිහදාලා තියෙනවා. කොහෙවත් තියෙනව නෙමෙයි. මේ තාත්තලා හැම පිහදාලා දෙනවා. මේ පිනවලු. ගෙදර පහන දෙන තැන සුද්ධ කරගෙන මට කියනවා ආමුදුරනේ පාන්දර එළි වෙනකම් බලාගෙන හිටියලු මොකේද? බුදුහාමුදුරන්ට වතුර වීදුරුවක් තියන්න. රෑ බණහලා එළි වෙනකම් බලාගෙන හිටියේ මොකක් කරන්නද? බුදුහාමුදුරන්ට පැන් ටිකක් තියන්න. ඔච්චරයි. අය මහදයා කියලා තියෙනවා හාමුදුරනේ පුදුම සැනසීමක් කියලා. තථාගතයන් වහන්සේට හැමදාම කොහේ හරි බණක් කියලා ගියපුවාම කවුරු හරි අර ෆීඩ්බැක් එකක් පවුදාට දෙනවා. තරුණ මහත්තුරු තරුණයෝ එනිසා මතක තියාගන්න. ඒ හැම එකකටම ජීවිතයේ අවස්ථාවක් එන්නේ පින්නතුනේ බොහොම කෙටි. මේ ආපු අවස්ථාව කිසි කෙනෙක් මගේ අරගන්න බෙලියත්තේ පන්සලේ නායක හාමුදුරුවෝ ඊයේ මට කියනවා මම හිතුවේ 5000ක් විතරයි කියලාලු. පින්නතුනේ තරුණයෝම 10000ට වැඩි. සේරම 15000ක් 20000ක් විතර සෙනග. බෙලියත්ත ඉතිහාසෙ දැකපු වැඩිම සෙනග කිව්ව නායකහරු. මොකක්ද මේ දීප්තිය? කවුද මේ බබලෙන්නේ? කවුද මේ ඉස්මතු වෙන්නේ? පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනය බබලෙන්නේ. මේ ධර්මයේ බබලෙන්නේ. ධර්මයේ බබලෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ උගන්වන මේවා මෙහෙම පරිහරණය වෙන්න ඕනේ. පරිභෝග වෙන්න ඕනේ. එදිනදා ජීවිතයට මිනිස්සු කෙසේද ධර්මයේ උපයෝගී කරගෙන භාවිතාවට ගන්න. එදා ඉඳන් මේක බබලෙනවා. එනිසා පින්නතුනි කවදාවත් වැඩක් නැහැ, තේරුමක් නැහැ. මේවා අහගෙන ඉඳලා ගිහිල්ලා කන කොනකටවත් ගත්තේ නැත්තම්. ජීවිතේ පුරුදු වෙන්න ඉස්සරලම මිනිස්සෙක් විදිහට ඉපදුනහම පින්නතුනි මේකෙන් මැරිලා යන්න කලින් මේකේ වටිනාකම තේරුම් ගන්න. මැරිලා යන්න කලින් මේකේ තියෙන ආධ්‍යාත්මික හැකියාව තේරුම් ගන්න. එතකොට ඔයත්තන්ට තේරුම් ගත්තාම පුළුවන් මේකේ කොහොමද කටයුතු කරන්න කියලා ඉගෙන ගන්න. අර මේ පින්නතුන් අහලා තියෙනවද අර නන්දි විශාල ජාතකේ? මම මේ හෙට ඉඳන් පටන් ගන්න ඕන හොදේ. මේ ලැබිලා තියෙන ආත්මේ ශරීරය නාස්ති කරගන්න නරකයි අකුසලයක් පිණිස. දැන් සමහර උදවිය කියනවනේ හාමුදුරනේ කවදාවත් අපේ ගෙවල් වල හොඳින් කියලා දෙයක් පිරිමහන්න බෑ කියලා නේ. කියනවනේ අපේ ගෙවල් වල කවදාවත් ඔය කියනවනේ දර දෙකක් කියනකම් අහන්නේ නැහැ කියලා. මිනිස්සුන්ගේ තියෙනවා ගැහුවට පස්සේ හැදෙනවා කියලා එක. ඒව මහා මෝඩ කතා. නන්දි විශාල මේ නන්දි ගවයා පළවෙනි දවසේ මොකද කරේ? තඩි ගහලා කියන ඇද්දේ නැහැ. දෙවෙනි දවසේ මොකද කරේ? අර දුකෙන් සෝකෙන් හිටිය ආදරෙන් කියනකොට හරක ඇදලා පෙන්නවා ලස්සනට. ජීවිතේ පුරුදු වෙන්න නිරන්තරයෙන්ම මෛත්‍රිය විතරක් ඉස්මතු කරන්න. අද ඉඳන් පුරුදු වෙන්න. මම යෝජනා කරනවා හන්දෑවේ නිදා ගන්න ගිහිල්ලා ඔය මේ පැත්තේ වල අඬදබර වෙනවද නැහැ? ගෙවල් වල ගහ එහෙම නැතුව ජම්මලා තාත්තලා. එහෙනම් මේ පැත්තේ වල බොන්න නැතුව ඇති. නෑ ඔය බොන පැත්තේ වල තමයි අඬදබර වෙනවා තියෙන ටික.
බොන්න නැත්තම් හොඳයි. පුරුදු වෙන්න. හැන්දෑවේ නිදා ගන්නකොට ගෙදර මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. කොහොමද කරන්නේ? හැම වෙලේම ඕකේ වෙන්නේ අවිස්සන එක, පිප්පෙන එක, කැකරන එක නෙමෙයි. දවසට වචන 100ක් කිව්වොත් එහෙම 75ක්වත් කුණහරුප කියන්නේ නැද්ද? බැරි වෙලාවත් යනකොට ඇඟිල්ලක් උළුවස්ස හැපුණොත් මොනවද කියන්නේ? මිස නිකන් ඉන්නකොට කවුරු ඇඟට ඇන්නත් කටින් කුණහරුපයක් එන්නේ. ඇන්නලා බලන්නකො නිකන් ඉන්න ගම. කටේ තියෙන්නේ මොනවද මිනිස්සුන්ගේ? වෛරය, අවිස්සන වචන. කටේ තියෙන්නේ ක්‍රෝධය, අවිස්සන වචන. ඒ හින්දා අද ඉඳන් එකටම මැරෙන්න කලින් පුරුදු වෙන්න. මේ මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. සමහරු ඉන්නවා පින්නතුනේ මුළු ලෝකෙටම මෛත්‍රී කරනවා. අර මුළු ලෝකෙටම හොඳයි, මුළු ලෝකෙටම හොඳට කතා කරනවා, කැවුතුණක් කපලා දෙනවා පිට මිනිස්සු. ගෙවල් වලට යක්කු වගේ ඉන්න මිනිස්සු නැද්ද? සමහර කොල්ලෝ ඉන්නවා ගමට හොඳයි. නේ ගමේ මිනිස්සුන්ගේ සේරම දේවල් කරලා දෙනවා. සමහර කොල්ලෝ ඉන්නවා ගෙදරට වතුර කලයක් ගේන්නේ නැහැ. අර ෆිල්ටරේට කියලා බොණ්ඩ වතුර කෑන්නේ ගේන්නේ. ගෙදර බෙඩ් සීට් එකක් හොදනවා. ඒනට කාගේ හරි මොකක් හරි ගමේ වුණොත් එහෙම එල්ලි වෙනකන් ඉන්නවනේ කියලා. ගෙදර කන බත් එකේ පිගාන හොදන්නේ. රට පහ කෙව්වා කරනවා. මතක තියාගන්න. අපි මුළු ලෝකෙටම මෛත්‍රී කරනවා වගේම ජීවිතේ පුරුදු වෙන්න. ගෙදර ඉස්සරලම දැන් මම මේක කියනකොට ඇත්ත කල්පනා කරන්න ඕනේ. ජීවිතේ වැඩිපුරම වෛර කරලා තියෙන්නේ අම්මටයි තාත්තටයි සහෝදරයන්ටයි නෙමෙයි. වැඩිපුරම දෙස් දෙවල් තියලා තියෙන අවුරුදු 18 20 වෙනකම්ම කාත් එක්කද ඉන්නේ? බැන ගන්න තරමක් බැන ගන්න කාත් එක්කද? මේ පැත්තේ වල ඉන්නවද අම්මට තාත්තට කුණුහරුපෙන් බයින් උදවිය නැහැ. ඔය මට ඉතින් හොඳට විශ්වාසයි මම මේව කිව්වට හැදෙන්නේ නැහැ. මොකද මේ පන්සලේ යන පළවෙනි බණේ ජීවිතේට. ජීවිතේ පුරුදු වෙන්න. අම්මටයි තාත්තටයි තාතෝ කියලා කතා කරන එක නවත්තන්න. දැන් අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ මගේ දරුවා අපිට කොහොමද කතා කරන්නේ? ඊළඟට කල්පනා කරන්න ඕනේ අපි දරුවන්ට කොහොමද කතා කරන්නේ? මම මේ බණක් ඉවරලා යනකොට මේ පැත්තේමයි මේ එක අම්මා කෙනෙක් කියනවා මේ හිටුකෝ මම එනකම් මේ හාඳුරුවන්ගේ මූණ බලලා කියලා. මට ඇහෙනවා මේ යන කාටද කියන්නේ? කවුරු හරි අරල්ලා. මම අර පොලිමේ ඉන්නවා මම බලා ගන්න. මොකටද මම බලන්නේ? වෙනතුනේ වක්කලි හාමුදුරුව මොකද කරේ? අල්ලගන්න එහෙම නැහැ හාමුදුරුවලගෙන් හොඳේ. මේ ධර්මයේ විතරක් වැළඳ ගන්න. වක්කලි හාමුදුරුව ලෙඩක් තිබ්බ හැම වෙලේම බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරා වක්කලි මම දිහා නෙමෙයි කවුරු දිහාද බලන්න ඕන. මේ ධර්මයේ දිහා බලන්න. මේ අම්මලා මන් දිහා බලන ඉඳලා ගෙදර පොඩි උන්ට කුණුහරුපෙන් බයිනවා. අබූරුවට කියනවා හිටුකෝ මේ බලලා එන්න කියලා. අප්පච්චි ඒකවන්න. ඒ හින්දා එකටම දරුවන්ට කතා කරන්න පුරුදු වෙන්න. ජීවිතේ හැඩගස්ව ගන්න. සමහර අම්මලාත් දැන් දරුවෝ කල්පනා කරන්න ඕන අපේ අම්මා තාත්තා කොහොමද අපිට කතා කරන්නේ කියලා. ඔය කියන්නේ නැද්ද කසාද බඳලා ගිහම තොපිට බින්ගංගලක්වත් දෙන්නේ නැහැ කියලා. මේ බෙදවල කියන්නේ නැද්ද සමහරට? ළමයිට මේ වෙනකන් කියලා නැද්ද තොපි හැදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. අපූර්වට දෙමව්පියෝ කියනවා ඔය කියනෝනේ තොපිට කෙරුව වැඩි කියනවා තොපිට සැප වැඩි කියනවා. ඔය කට ඇරියොත් තාතෝ කියලාමයි කතා කරන්නේ. මේ බෙදලා බොන්නේ නැති හින්දා ලොකෝට ගැටලු නැතු වෙදී
සමහර පැතිවල තාත්තලා කෙලලා ඇවිල්ලා මොකද කරන්නේ? අර කෙලලා එනවා කියන්නේ මොකද්ද? බීලා එනවා කියන එක. බොන්නේ නැති හින්දා දන්නේ නැති එකයි කියන්නේ මේ. බීලා ආපුවම මොකද කරන්නේ? දැන් මේ බණහන තාත්තලා සේරම කල්පනා කරන්න ඕන මොනවාද? කල්පනා කරන්න ඕන, කල්පනා කරලා තීරණය කරන්න ඕන අපි මොන තරම් තිරසං වැඩද කෙරුවේ කියලා. මේ වෙනකොට ඔය ජීවිතේ මට මේ ඉස්සරලා අම්මලාගෙන් මේක අහලා ඉන්න හිතෙනවා. මේවා හදාගන්න නැතුව පින්නතුනි මේ පවුල් සාරවුල් කියන ඒවා හොඳ ලස්සනට තියෙන්න ඕන. මේ තාත්තලා මේ වෙනකොට කසාද බිරිඳට කුණුහරුපෙන් බැනලම නැද්ද? නැතුව ඇති මේ පැතිවල නම් මම කියන බොහෝ පැතිවල තියෙනවා ඒක. දැන් තාත්තලා හිටගෙන සේරම හිටගෙන කල්පනා කරන්න ඕන මොනවද? මම මගේ බිරිඳට කී පාරක් කුණුහරුපෙන් බැනලා තියෙනවා. කොහොමද දෙතුන් පාරකට වැඩියෙන් බැනලා ඇතිනේ. මොන දෙතුන් පාර? ඇති හැටි තඩි ගහන්න නැද්ද ගෙවල් වල? ගසනවා පින්නතුනේ. තාත්තලා ඊළඟට කල්පනා කරන්න ඕනේ මම කී පාරක් දරුවන්ට පේන්න මගේ ගෙදර බීලා ඇවිල්ලා තියෙනවා. ඒ තාත්තා මොකටද? මම ලොකු වීරයෝ කියලා හිතාගෙන කියලා ආපුවාම ගෙදර. අත්තින දැන් උපදීන සංසාරේවත් මිනිස්සු වෙලා. අපූර්වට බීලා ඇවිල්ලා වෙරි පෙන්නන්නේ කාටද? මේවා ඉතින් අර මේ පැතිවල කියලා වැඩක් නැහැ බොන්නේ නැහැ කියපු හින්දා. කෙලවරේ කොල්ලොන්ට පුළුවන් නම් විසිලුත් ගන්නවා. අයත් හිනා වෙන විදිහට අනිත් පැති සේරට වඩා මේ පැත්තේ ප්‍රශ්නේ තියෙනවා වගේ. මතක තියාගන්න. දරුවෝ ඉස්සරහ මොකටද පින්නොත් බීලාවිල්ලා දරුවන්ට වෙරි පෙන්නන්නේ? එහෙම නැහැ. අපූර්වට පාරවල් ගානේ හන්දි ගානේ බල්ලොන්ටත් එක්ක මචං කී ගියවිල්ලා ගෙදර ආපු ගම මේ යකාවා දරුවන්ට බයිනෝ බිරිඳට බයිනෝ එහින්ද මතක තියාගන්න. එහෙම වෙනවා නම් මේ පැතිවල එකටම තාත්තලා පටන් ගන්න පුරුදු වෙන්න. ඔය බොණ්ඩ මොන්නම් බිව්වට කමකුත් නැහැ. නවත්තන්න බෑ නේද? හැබැයි අර කැත විදිහට හැසිරෙන එක නවත්තන්න. මේ දරුවා බඩේ ඉන්නකොට ඇවිල්ලා බිරිඳට කුණුහරුපෙන් බයිනවා. මොන බැනුම්ද ගහනවා පින්නතුළු ළමයා බඩේ ඉන්නකොට. දැන් මේ අම්මලා මේ වෙනකොට කී පාරක් වේසි කියලා බැනුම් අහලා තියෙනවද? බයින්නේ නැද්ද කියලා නෑ. කාගෙන්ද බැනුම් අහලා තියෙන්නේ? අල්ලපු ගෙදර මිනිස්සු බයිනවද? පාරේ යන මිනිස්සු බයිනවද? සෙනෙහේ බර කසාද ස්වාමියා කාටද බයින්නේ? බිරිඳට. ඒ පිරිමිකම මොකටද පින්නතුනි? සතර අපායේ උපදින්නේ ආත්මයක් නැහැ. දරුවන්ට දෙමව්පිය අප්‍රිය කරලා තියෙනවා. සමහර පැටවු මේ කොල්ලෝ කියනවා හාමුදුරුවනේ ගෙදර හිටියොත් මම මිනිමරුවෙක් වෙනවලු. කියන්නේ ගෙදර හිටියොත් මට පව් පිරෙනවලු. ඇයි? තාත්තා හින්දා ජීවිතේ එකටම පුරුදු වෙන්න ඕනේ. අම්මයි තාත්තයි දරුවෝ තුලයි අර මලට සුවඳට මල වගේ බැඳීමක් තියෙන්න ඕන. ඔව්ව මොකවත් නැතුව අපිට කියන විල්ලහාමුදුරුවනේ කොල්ලට අවුරුදු 15යි කොල්ලා බීඩිසික මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? අනිවාර්යෙන් ගහනවලු. මේ අවුරුදු 15යි 16යි මේ පොඩි පැටව මේ ඉන්නද අර බයිසිකල් අරගෙන රෝදේ උස්සන්නේ. බයිසිකල් අරගෙන රෝදේ උස්සගෙන යනවා. මේ පාන් කාලා භාගයක්වත් කා ගන්න ඇඟක් ශරීරයක් නැහැ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. මේ පොඩි කොල්ලෝ දැක්කද අර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිට වෙඩි දීපු කොල්ලා මේ උස්සලා ගත්ත හැකි ඕන. මේ පොඩි ළමයි
හරියට දුන්නොත් එහෙම මස් 500ක්වත් කන්න බෑ. මොකද්ද ඒ වෙලාව තියෙන්නේ? එහෙම ගහ ගන්නවා නම් මූණට ඇවිල්ලා එන බය කනටවත් ගහන්න බෑ. ගුටි කන්න බැයි නම් ඒ චණ්ඩිකන් වලින් ඇති වැඩක් තියෙනවා. එහෙම බෑ. ඕනනම් ගලකින් ගහලා දුවයි. පින්නතුනේ. පෞරුෂය හරි හීනයි. රට පහක මත්ද්‍රව්‍ය කෙලලා. හන්දෑවේ 7 වෙනකොට ගෙදර ඉන්න බෑලු. මේ අපිට කියන්නේ. කතා කරලා කියනවා හාමුදුරුවනේ 7 වෙනකොට ඉන්න බෑ මං හවයි. 4 වටින් කෝල් වෙනවලු. කාගෙන්ද? දැන් මේ බණ අහන තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන මම හැන්දෑවේ නාලා ගෙදර ඉන්නකොට මට කී දෙනෙක් කතා කරනවද? මොකේද? ඉතින් ගංජා කියලාම කියන්නේ. ඉතින් ගංජා වලට ගංජා කියන්නේ තව වෙන මොනක කියන්නේ? මේ කැල්ලක් හම්බුණා වරෙල්ලු. තරුණයෝ නැත්තටම නැති වෙලා. නැත්තටම නැති වෙලා. ඒ තරුණයා දැන් කියනවා හාමුදුරුවනේ සියල්ල නැති වෙලා තියෙන්නේ. දැන් නම් කවුරුවත් කතා කරන්නේ නැලු. දැන් බෙහෙත් බොනවා. පිනදුනි අසුර ආශ්‍රය කියන එක මුළු සංසාරෙම තීරණය වෙනවා. ඒ හින්දා ගෙදර අසුර හරි පින්වන්ත වෙන්න ඕනේ. ගෙදර අසුර හරි භාග්‍යවන්ත වෙන්න ඕනේ. ගෙවල් තියෙන්න ඕනේ, පන්සල් වගේ තියෙන්න ඕනේ පිනදුනි. බුදුරු ගන්නනේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕන කට පරිස්සම් කරගෙන ඉන්න බලන්න. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට සියලු දෙනාටම හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. කිසි කෙනෙකුට කියන්න එපා. ඔය දෙක විතරක් හොඳට මතක තියාගන්න. මොක නැහුවත් කමක් නැහැ. කටක් ඇරියොත් ගෙවල් වල ඔය දෙක හැර වෙන මොනවාද කියන්නේ? කුණුහරුපයි තාතෝ කියලායි කතා කරනව හැර වෙන මොකවත් කියනවා. වෙනද බල්ලෙක් බිරුවත් මොනවාද කියන්නේ? කුණුහරුප කියන්නේ. ඒ නිසා තරුණ කාලයේ කියන එක පුතේ බොහොම පුංචිටි කාලයේදී ඔක අවුරුදු නේ 35 පෙන්නට පස්සේ ඕක නැහැ. සමහර තරුණයෝ ඉන්න අවුරුදු 30යි කසාද බැඳලක් නැහැ, ගෙදරක් දොරක් නැහැ, ඉඩමක් නැහැ, වාහනයක් නැහැ. අවුරුදු 15ක් විතර ජීවිතේ ආපස්සට හැරිලා බලන්න කරපු දෙයක් තියනවද කියලා. මේ දාන්න මුද්දක් බ්‍රේස්ලට් එකක් හදාගනි කොනේ. කරලා දාන්න රත්තරන් චේන් එකක් හදාගත්තා නම් මොකද වෙන්නේ? මේ හොඳ පෞරුෂයක් තියාගන්න. හොඳ ආකල්ප ටිකක් හදාගන්න. මොකද අපිව අනික් පැත්තට අරගෙන ඇදගෙන යන්න පිරිසක් ඉන්නවා මිසක්කල් මේකේ සමෘද්ධියක් දකින්න අපි දියුණු වෙනවට ඉඩකඩම් ගන්නවට ගෙවල් දොරවල් හදනවට අපේ සහෝදරයෝවත් කැමති නැහැ. අපේ පවුලේ මිනිස්සුවත් කැමති නැහැ. කවුරු හරි දැන් අපි හිතමුකෝ ඔය කියනව නේද මේ හරි උද්දාමේ අපේ පවුලේ ඉස්සරලම උපාධියක් ගත්තේ මම කියලා. ඔය සමහරු කියනව නේද? එහෙම කියවෙනවනම් මෙහෙට ළඟම ඉස්පිරිතාලේ මොකද? බෑ. හොඳ ඉස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙත් ගන්න. ඒවා මානසික ලෙඩ. සමහරු කියනවා අපි හිතමුකෝ දැන් අයියාගේ පුතා විශ්වවිද්‍යාලේ ගියා කියලා. අක්කා පුතාට උගන්වන්නේ කැම්පස් යන්න උමනාවට නෙමෙයි මොකටද උගන්වන්නේ? අර අයියාගේ පුතාත් ගියානේ. ඒවා ලෙඩ පින්නද සබ්බේ පුදුජන උම්මත්තක බුදුරු කියනවා සියලු පෘථග්ජන උම්මත්තකෝ කියලා. විවිධ ලෙඩ තියාගන්න එපා. කොහොම හරි උත්සාහ කරනවා. අර දැන් ගමේ ඉස්කෝලේ ශිෂ්‍යත්වය ලියලා ඉවර වුණාම අපි හිතමුකෝ විභාගයට ලකුණු ටිකක් මදි කියලා. අබූරුවට කියනවා නෑ පාස් වුණත් මං දාන්න නෙමෙයි හිටියේ මේ ගමේ එක හොඳයි ගමේ එකෙම තියන්න හිටියේ කියලා. ඒ හින්දා පින්නතුනේ ජීවිතේ මුදිතාව කියන එක හදාගන්න. මේවා ඉතින් මේ මැරෙන්න කලින් හදාගන්න ඕන හොඳේ. ඔයත්තන්ට මේකේ මුදිතාවේ තරම මම පෙන්නන්නම්. දැන් ඔය හෙට ඉඳන් ඉමිටේෂන් හරි කමක් නැහැ. එල්ල ගන්නකො ටිකක් වැඩිපුර.
බලන්නේ නැද්ද කැරක් කැරක්? බලනවා. මම නිකන් කියනවට කරන්නකො. පුපුරලා මැරෙන්න බින්දුනේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මේ තරුණයන්ට හැඩ ගැහෙන්න තියෙන්නේ හැදෙන්න තියෙන්නේ ඒ වගේ මහා කැත සමාජයක. කිසිම තැනක නැහැ. මිනිස්සු හරි අකමැති ඒ කොල්ලා සිගරට් එකක්වත් බොන්නේ නැහැ කියලා කියන්නේ. මිනිස්සු හරි කැමති එවුන් ගන්න දෙයක් නැහැ කියලා කියන්නේ. එහෙම නෙමෙයිද? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ එක එක්කෙනාගේ මාතෘකා නම් වෙන්න එපා. එක එක්කෙනාට කතා හදන්න ඉඩ තියන්න එපා. තමන්ගේ ගමන තමන් යන්න. කෙටි ක්‍රම හොයන්න යන්න එපා. නේ සමහර කොල්ලෝ ඉන්නව නිදා ගන්නකොට අම්මලා කියන හාමුදුරනේ පහම අම්මලා නැගිටිනකොට කොල්ල බුදිය ගන්න. පාන්දර 3-4 වෙනකම් කාත් එක්ක හරි ගිහිල්ලා මොන හරි කියලා läවිලා මොකද කරන්නේ? ෆෝන් එක තල්ලු කර කර ඉන්නවා. ජීවිතේ පුරුදු වෙන්න කලින් නිදා ගන්න කලින් නැගිටින්න. මෙහෙම දේශනා කරන්නේ පින්නතුනේ මොකක් හරි දෙයක් වුණාම අපිට කවුරුවත් නැහැ. ඔය පොඩි කාලයක් ඔක තියේ. තරුණයෝ නම් කමක් නැහැ තාම කොලුකම කියමුකෝ. ළමයි ඉන්න තාත්තලා ළමයි ඉන්න මොකද කරන්නේ? සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ ගෙදරට මස් කිලෝ එකක් ගෙනාපු කාලයක් මතක නැහැලු. පුදුම විදිහක රට පහගේ උන්ට කඹරනවා නිදාගෙන නැද්ද? ගම්වල කොට්ටාසයක් ඉන්නවා පින්නතුනේ කවුරු හරි නිවාඩුව ආවම අර කල්ලා ගන්න හාවට වාගේ. නැති කරලානේ යවන්නේ. ඔය රටේ ඉඳන් ආවම පේනව නේද? අනේ තියෙන ගොංකා. මේ ඉන්නවද රට ගිහින් නැහැ. ඇති සමහර විට. කියන්න ඕන හොඳේ උන් ගිහිල්ලා. අවුරුදු ගාණක් රට ඉඳලා එන්නේ. සපත්තු අනේ මේ ඉතින් කාටද කියන්නේ? අම්මට තාත්තට ඔය සරමුකුයි ජීවිතකුයි හැට්ටකුයි මොන හරි ටිකක් ගේනවා. යන්නේ ඩියුටි ෆ්‍රී එකට යන්නේ අරක්කු බෝතල් ගන්න. ආහාරේ ඉන්නකම් හෙව්වේ බැලුවේ කවුද? මේ කොල්ල රට ඉඳන් ආපුවම බොන්නේ නැද්ද ගමේ උන් එක? පින්නතුනේ අවුරුදු ගාණක් ගෙදර ඉඳලා නැහැ. අම්මා තාත්තා එක බත් ටිකක් ආපහා. අම්මා තාත්තා එක්ක පන්සලකට පල්ලියකට යන්න. බිරිඳ දරුවොත් එක්ක ඉන්න. ආයේ උදේ නැගිට ගමන් මොකද කරන්නේ? ඔය කාලයක් තිබ්බා ඔය හමුදාවේ ඉන්න උදවියටත් ඔය රෝගේ තිබ්බා. ඇවිල්ලා හොඳට ඇඳලා සෙන්ට් එක ගහලා සිගරට් එක පත්තු කරගෙන කඩේ ගාවටලා ඉන්නවා. එහෙම කාටවත් ප්‍රදර්ශන භාණ්ඩ වෙන්න එපා. සිගරට් එකක් බොන්න ඕන නම් බොන්න කියලා කියනව නෙමෙයි. ඒ තමන්ගේ පෞරුෂය තියාගෙන හැම එකක්ම කරන්න. පෞරුෂය තියාගෙන මෝඩ වැඩ කරන්න එපා පින්නතුනි මේ ලෝකෙට බේන්න. මොකද රහඳුරු අකුරුතඥ වැඩ කරන්න එපා අඥාන වැඩ කරන්න එපා පින්නතුනි ලෝකෙට බේන්න. ජීවිතේ එක දෙන්න ප්‍රමුඛතාවය දෙන්න. බිරිඳට දරුවන්ට අම්මට තාත්තට ස්වාමියාට ගෙදරට ගෙදර කටයුතු එකට එක හිතරාගෙන කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනි මිනිස්සුන්ට හරි වැදගත් මේ නිවන් දකින්න මේ පවුල කියලා කියන මාතෘකාව. ගෙවල් වල කතා කරන්නවත් පුළුවන් දෙයක්. කිසි කෙනෙක් එක්ක ගෙදරක කතා කරන්නවත් බෑ. ඔය අම්මලා අහනව නේද තාත්තලාගෙන් ඔය කෑවද කියලා අහනවනේ. අනිත් පැත්තට අහන්නේ නැද්ද? තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්නේ. කතා කරන්න බෑ. අම්මලා උයෝ ඉන්නකොට අහන්න ඕක. උයලා ඉවර නැද්ද කියලා දෙපාරක් විතර අහන්න ඕක. කොහොමද ඒ හිතා ගන්න ඕන අපේ ගෙවල් වල උත්තර දෙන විදිය. මිනිස්සු මේ කණ්ඩ බයින්න බලාගෙන ඉන්නේ ගෙවල් වල. එකටම හෙට ඉඳන් පුදුම විදිහේ මෛත්‍රියකින් ඉන්න. බැරි වෙලාවත් ඔය පාරේ යනකොට නේ මම දැකලා තියෙනවා සමහර බස් කාරයන් බලන්නකො.
බස් කාර්යෝ නෙමෙයි රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු පින්නතුනේ මේ මරා ගන්නවා පාරේ මේ අනුන්ගේ බස් එලවන්නේ හන්දෑ රුපියල් 2500යි පඩිය හම්බෙන්නේ පුදුම රුදාවක් නෙදියන්නේ මොකක් හරි වුණොත් කවුද අපදෙන්නේ අර ගෑනු කෙනා ළමයි වඩාගෙන පොලිසියට එන්න ඕන මේ තරුණ මහත්තුරුන්ට මොකක් හරි වුණොත් කවුද ඉන්නේ මේ ගමේ සංවිධානයත් මරණාධාර සමිතියෙන් අපදෙන්න නෝද අම්මයි තාත්තයි දරුවෝ විතරයි ඉන්නේ පුරුදු වෙන්න බයිසිකලයක් හෝන් ගහලා ඉඩ දුන්නේ නැත්තම් මේ සමහර තරුණයෝ ඉන්න කුණු හරපෙන් බයිනවා පින්නතුනේ නිමෙන්න බලන්න ඔය සමහර ළමයි ඉන්නවා මේ පැතිවල එහෙම නැතුවද මේ ඔය මොනා හරි ටිකක් බී ගත්තා ඒ කොල්ල තරම් වීරයෙක් වෙන කොහෙවත් නැහැ අන්තිමේ කොහෙන් හරි ඇති වෙන්න ගුටි කාලා තමයි නවතින්නේ බීපු ගමන් කියන කුණු හරප කොටවල් මේ පොඩි කොල්ලෝ ඔය කියන්නේ නැද්ද තෝ කනවා කියලා කියන්නේ නැද්ද ඔය කියන තරම් ලේසි නෑ මිනිස්සු දන්නේ මේ කරන්නේ පව් කියලා මිනිස්සු දන්නේ මේ කරන්නේ අකුසල් කියලා මම යෝජනා කරනවා හෙට ඉඳන් මේ තරුණ මහත්තුරුන්ට හරි ප්‍රබුද්ධමත් විදියට ඉන්න ජීවිතේ කවදාවත් පින්නතුනේ අනේකා පෙලන්න එපා අනේකා පාසුතාවයට පත් කරන්න එපා අනේකට දොස් පරොස් කියන්න එපා මම කියන්නේ බල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා කියලා පුළුවන් තරම් මෛත්‍රී සහගත වෙන්න පුළුවන් තරම් කරුණාවන්ත වෙන්න පුළුවන් තරම් අනේකා ගැන හිතන අනේකාගේ වැරදි ඇති අඩුපාඩු ඇති දොස් පරොස් කියනවා ඇති විවේචනය කරනවා ඇති කවදාවත් ඔය ගණන්කාරකම් පෙන්වන්න එපා ඔය එහෙම ගම්වල තියෙනවනේ ලෙඩ තියෙන මිනිස්සු මේ පැත්තල IRC පාට් එකේ ඉන්න කට්ටිය නැද්ද එහෙම ඉන්නවා නම් හොඳට අහගන්න පැහැදිලිනේ මං කියන එක හොඳට අහගන්න මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට පේරාදෙනියේ අර හැම නගරයකම හැම පැත්තකම ඔහම ඉන්නවා ටිකක් තේරෙයි කවදා හරි බල්ලු බලල්ලුවගේ මරුණා පුදුම ගණන්කාරයා ඒ පැත්තේ ටිකක් සද්ද දාගෙන ඉන්නේ කොරන්නේ බස් වලින් රුපියල් 500 එක්කව කරන එක තමයි වෙන මොනවාද මේ පැතිවල නැතුව ඇති ඔය ඒවම තමයි කරන්නේ කාට හරි ටිකක් තලත්තෑනි වයසේ අවුරුදු 45 50 දෙන්නෙකුට මේ පැටිය හොඳටම බයිනෝ මං හිතුවේ ගහන්න යනවා කියලා ගහන්නත් වෙන්න ගියේ ඔසපත්තු හැම දාලා සිගරට් පැකට් එක සාක්කුවේ අනිවාර්යෙන් තියෙනවා හොඳට කොණ්ඩේ රැවුල කපලා පිළිවෙලට ඉන්නවා මම දැක්ක එකපාරම කොල්ල කට අල්ලගත්තා ගහන්න ගියපු කොල්ලට මොකද වුනේ මගේ දෑහැට දැකපුවා මම මේ කියන්නේ කොල්ලට අංශභාගය දුන්නා කවුද අල්ලගත්තේ අන්තිමට අර ඉස්සරහට හිටපු මිනිස්සු දෙන්න පැනලා අල්ලගත්තා මමත් ගියා මම බලාගෙන ඉන්නකොට මේ කට පැත්තට ගියා ඉක්මනට පාක් එකේ තිබ්බ ත්‍රිවිල් එකකට දාගෙන පින්නතර ඉස්පිරිතාලට අරන් ගියා ඉන්ජෙක්ෂන් එක ගැහුවා මොනවාද මේ ලෝකෙ හිතා වෙන්නේ මෙච්චරයි තේරුම් ගන්න ඕනේ අපි ඊළඟ තප්පරේ කරන්නම් කියලා හිතන එක වෙයිද ඒක හරි අවිනිශ්චිතයි බුදුවරු ගන්නලා තියෙනවා උත්පත්තිය සහේ වේදන් මරණං ආගතං සදා උපතත් එක්කම ගැට ගැහෙන්නේ මොකක්ද මරණ ඊට කලින් තව කරුණු දෙකක් තියෙනවා ජරාව ව්‍යාධිය කොයි වෙලේ මොකක් වෙයිද මේ කරජකේ මාංශකේ මේක නඩත්තු වෙලා තියෙන්නේ ඒකෙන්මයි අතපය තිබ්බට කුලවත්කම් ධනවත්කම් සල්ලිකාරකම් මාන්නක්කාරකම් තනතුරු සමාජ පන්ති දේශපාලනයේ තිබ්බට ඔය එකක්වත් ජරාවටයි ව්‍යාධියටයි අදාළ වෙනවද සල්ලි වලට
ඔය කරන්ට බෑ. මතකද අර පින්නතුනේ මම ඔය විවිධ රටවල ධර්මදේශනාවලට වඩිනකොට පින්නතුනේ කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ කෝටි ගණන් සල්ලි තියෙනවා. ඇඳට වෙලා ඉන්නවා අර මැෂින් එකකින් තමයි කැම්පීමට ගියන්නේ. සල්ලි බලය ධනය ගණන්කාරකම මාන්නකාරකම අනේක පෙලාගෙන සද්දේ දාගෙන අනේකට බැනගෙන සමහර ගම්වල තරුණයෝ ඉන්නවා ඔය අරක්කු ටිකක් පීගත්තා අම්මා තාත්තා පේන්නේ වයසක මිනිස්සුන්ටත් එක්ක ගසනවල්ලාගෙන ඒ කොල්ලෝ මේවා කරන්නේ මම බොහොම ඕනෑකමින් කියන්නේ ලැබිලා තියෙන තරුණ කාලය නම් නිකන් නිස්කාරණේ මහ අපත විදිහට ගෙවන්න එපා. ඕක කාලකන්ණි කරගන්න එපා. සබ්බපාපස්සා කරණං සියලු බුදුරුන්ගේ අනුශාසනාව මොකක්ද? සියලු පව් නොකළ යුතුය. ඒක කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ආය ඔය ආත්මය හම්බෙන්නේ නැහැ. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? කවුරු වෙලා කොහොම උපදී? එක දෙයක් මතක තියාගන්න මිනිස්සු නම් වෙන එකක් නෑ. පරම හතුරටත් මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. වෛරකාරයින්ට මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. මම නැවතත් දේශනා කරන්න. පින්නතුනේ දැන් බණ පටන් අරන් පැයක් ඉවරයි. මිම්මනත කවදාවත් කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්නත් එපා කුණු හරපයක්වත් කියන්න එපා. ඔය කියන්නේ එහෙම නෑ මෙච්චර මහන්සියලා මේවා ලෑස්ති කරේ පැයක් බණ අහන්න නෙමෙයි කියලා. මට කියලා දෙන්නේ වෛද්‍යවරු විනාඩි 45කට වඩා දැන් කතා කරන්න එපා කියලා. මොකද මම මේ බණ ඉවර වෙලා දැන් ගාල්ලේ ඇල්පිටි තව බණක් තියෙනවා. ඒක ඉවරලා ආපහු යන්න ඕනේ අනුරාධපුරේ යන්න ඕනේ. ඒ කරලා ආයෙත් හෙට ගාල්ලේ එන්න ඕනේ. මෙච්චර ව්‍යායාමයක් යොදවන්නේ මොකේද? මෙච්චර ව්‍යායාමයක් කිසිදු ලාභයක් ලෝභයක් අපේක්ෂාවෙන් තොරව මට පින්නතුනේ මේ වෙනකොට වාහන දෙකකට වඩා දීලා දෙනවා. එක වාහනයක් නම් මම අපේ ගමේ ඔය වතුර ව්‍යාපෘතියක විකුණලා දෙන්න කිව්වා. තව එකක් පන්සලේ තියෙනවා මම ඒක ආපහු අරගෙන යන්න කිව්වා. කිසිම වෙලාවක මම හිතන්නේ තව එකක් දෙයි කවුරු ලැබෙන මාසෙ දිහාට. කිසිදු අපේක්ෂාවක් තොරව මේ පුදුම කැපකිරීමකින් වෙහෙසකින් මේ කටයුත්ත කරන් පින්නතුනි පන්සිල් සුරකින්න සමාජයක් බිහි වෙන්න ඕනේ. අම්මට තාත්තට අම්මගේ තාත්තගේ තන තියෙන්න ඕනේ. ගෙවල් වල අඬ දබර නැති වෙන්න ඕනේ. මේ තරුණයෝ රොතු බුරුතු පිටින් මේ පන්සල් වලට එක්කහුව වෙන්න ඕනේ. මේ වගේ පොයේ වැඩසටහන කරන්න ඕනේ. සංස්කෘතික කාරණා කරන්න ඕනේ. මේ තරුණයෝ රොතු බුරුතු පිටින් එක්කහුව වෙලා මේ ගම්වල ඉන්න වයසක අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ. ගම්වල ලෙඩුන්ට ලෙඩට දුකට පිට වෙන්න ඕනේ. ඔය පදාදන එක, ගතු කියන එක, කේලම් කියන එක, වෛර කරන එක, අනේක පීඩාවට පත් කරන එක, හදිහූනියම් කරන එක, අනේක නැති වෙයන් කියලා පතන ඒවා නැත්තටම නැති වෙන්න ඕනේ. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. අපි හරි ඉක්මනට මැරෙනවා. අනේකගේ හැම එකක්ම ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. එනිසා පින්නතුනි බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කම්පාණං වෙන්න එපා. අටලෝ දහමේ කම්පා වෙන්න එපා. මම මේ තරුණ මහත්තුරුන්ට අවසාන වතාවට දේශනා කරන්න. ඔය මම දන්නවා පින්නතුනි අවුව හොඳටම සැරයි ඉන්න බෑ. ඉතින් ඔය පොඩි උන් කොහොම ඉන්නදනේ? අපිට නම් කටින් හරි පින් බෑ. ගෙවුන් කොහොමද පිඹින්නේ? ඒ හින්දා මේ
අමාරුවෙන් හරි කමක් නැහැ තථාගතයන් වහන්සේ දේශනා කරපු ශිෂ්ට සමාජයකට අවශ්‍ය කරන මේ ගතිගුණ ටික පරිස්සම් කරගන්න. අම්මගේ තාත්තගේ රෙදි පෙරෙදි ටික තරුණය හොදලා දෙන්න. ගෙදර වැඩ ටික තරුණ මහත්තුරු එක්ක අහුවෙලා කරන්න. පන්සලේ ශ්‍රම දානෙට එන්න ගම්වල තරුණයෝ එක්ක අහුවෙලා හොඳට ශ්‍රම දාන කරන්න. හොඳට ශ්‍රම දාන කරන්න. ඊළඟට පින්නතුනි ලබාගත් මනුෂ්‍යාත්භාවයේ තුල ඔය දැන් ඉතින් ඇති හොඳටම මේ මම මේ කියන කොටත් සමහර විට මේ තරුණ මහත්තුරුන්ගේ සාක්කුවල බීඩියක් හරි තියෙනවා. ඔය අත ගාලා බලන්නකො. අත දාන්න කට්ටි ඉස්සරහ. මොනා හරි තියෙනවා. කොල්ල ගුලි කනවා, ගංජා බොනවා. විවිධ දේවල් කරනවා. මේ සමහර පොඩි උන් මන් දැකලා තියෙනවා අර පුවක් කෑල්ලේ දුම්කල පළුවතලා උණු ගාලා හක්කේ තියාගන්න. මේ පොඩි කොල්ලෝ මොන අවබෝධයක්ද මේ අවුරුදු 13 14 පැටව. එනිසා තමන්ගේ සෞඛ්‍ය ගැන හොඳට හිතන්න. ජීවිතේ කිසිම දාක කිසිම අවස්ථාවක කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න එපා. කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න එපා. මොකද ඔයත් ඒවා කරන්න දන්නේ නැහැ. කිසි දෙයක් කරන්න දන්නේ නැතිකම තියෙන්නේ. අවබෝධයෙන් කාලේ ඉඳන් තමන්ට කියලා ගයක් දොරක් තියෙනවා නම් වාහනයක් තියෙනවා නම් ගැහණු දරුවෝ ඉන්නවා නම් නඩත්තුව පහසුයි නම් තියෙන කනගාටුදායක කාරණේ තමයි ඉන්නේ අම්මගේ තාත්තගේ ගෙදර. කන්නේ ගෙදරි. ඉතුරු සේරම කරන්න. ඉන්න තැනක්වත් තව නැහැ. කතාව සද්ද දාලා ගෙදරින් රුපියල් 500ක් ඉල්ලගෙන යන්නේ. හැම බයිසිකලයට පෙට්‍රල් ගහන්නත් ගෙවල් වලින් සල්ලි ඉල්ලන කොල්ලෝ නැද්ද මේ බෙදවල? යනකොට දෙන්න ඕන. එළිවෙන කම්පු දෙනවා. ඔය මුස්පේන්දු ජීවිත ගත කරන්න එපා. හොඳ රස්සා කරන්න. හොඳට මහන්සි වෙන්න. හැමදාම ඔය ජීවිතේ හොඳට සල්ලි හම්බ කරන්න. මොකද අපේ මුළු ජාතියම නැති වීගෙන යන්නේ. බෞද්ධ සංස්කෘතිය අනන්‍යතාවයේ විනාශ වෙනවා. මේක හදන්න නම් මේක හරික් ගස්සන්න නම් භික්ෂුන් වහන්සේලා විදිහට අපෙන් කරන්න ඕන දේවල් අපි ඕන තරම් කරනවා. මම අර ඊයේ පෙරේද කූරගල දේශනාවට වැඩියන්. කූරගල කියලා කියන්නේ පින්නතුනේ අවුරුදු 50ක් විතර ඒක අපට තිබ්බ එකක් නෙමෙයි. අපි නෙල්ලිගල හාමුදුරුවන්ට කට්ටිය කොච්චර බයිනවද? නේ මුදලාලිලා කියා. නායකහාරෝ මට කියන මාසෙකින් කූරගල නිදාගෙන නෑලු. උන්වහන්සේලා යන්නේ ඒවට. මේ පරපුරට අපේ ශාසනය සුරක්ෂිත කරනු වස් වෙහෙර විහාර ඉදි කරලා උන්වහන්සේලා මත්තල දැවැන්ත ඉදි කිරීමක් නෑ. කාටද? හාමුදුරුවන්ටද? ලක්ෂ කීයක් වදිනවද ඔවට? ඒ කාගේ අනන්‍යතාවයේද? ඒ අපේ අනන්‍යතාවය. මේ තරුණ මහත්තුරුන්ට එක්කක්කුම තියෙන්න ඕනේ. මොකක් හරි Facebook එකේ හාමුදුරු කෙනෙකුට බැනලා තියෙනවා නම් කොල්ල මොකද කරන්නේ? ඔය කට දෙන්න කුණහරුප කියනවා. නේ ඒ හින්දා ශාසනයේ වනසඬ උඩගෙඩි දෙන්න එපා. මේවා කරන්නේ බෞද්ධ හාමුදුරුවොත් එක්ක තියෙන ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. දැන් මිනිස්සු කියනවා නේද පන්සල් වලට හම්බෙනවා කියලා. පොඩි යෝජනාවක් කරන්න. මිනිස්සු කියන පන්සලට සේරම හම්බෙනවා. අපූර්වට කියන හාමුදුරුවන්ට කාලා ඉන්න විතරලු තියෙන්නේ. හෙට කවුරු ඇවිල්ලා කට්ට ගාලා මේක ඉඳගෙන ඉන්නකො බලන්න හම්බෙනවද කියලා බලන්න. නැම කියන එහෙම හම්බෙනවා නම් එහෙම කියන කෙනෙක් මේ පැතිවල එහෙම කියන්නේ නැතුව අනිත් පැතිවල කියනවා ඒක. තට්ටේ ගාලා සිවුරක් පුරවගෙන ඇවිල්ලා පන්සලෙන් ඉන්න. එහෙම හම්බෙනවද? එහෙම හම්බෙන්නේ නැහැ. සමහරු කියනවා කිරිපිටි ගොඩ ගහලාලු පන්සලේ. කියන්නේ බත් ගොඩවල් විසිකනවලු. වෙනතුනේ අපි බුද්ධ ශ්‍රාවකයෝ අසංකේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා දන් දීලා එතෙන්ට ආවේ. ශාසනයට ලැබෙන එක නවත්තන්න පුළුවන් ද පුද්ගලයා මාරු වුණාට? එහෙම බෑ. මම අර පන්සලේ ලොකු ධර්මශාලාවක් හදනවා.
1500කට විතර ඉඳ ගන්න. මට දැන් නම් හිතෙනවා 10000කට විතර එකක් හදන්න වෙනවා කියලා. කිසි කෙනෙකුට කිව්වේ නැහැ බින්නතුනේ මේ ශාසනය රකින්න මිනිස්සු සංසාරේ පෙරම් පුරාගෙන එනවා. මට හිතා ගන්නත් බෑ තරුණයෝ පිරිසක් එක්ක අහුවෙලා. අර දැන් මට ඊයේ කතා කරලා කියනවා. අර camera.lk එකේ තියෙන ලංකාවේ කැමරා ගෙන්නන්න. මේ තරුණ මහත්තයෙක් මෙයා අයිතිකාරය. මට කියනවා හාමුදුරුවෝ ඕන්න වහලට ඕන යකඩට ගෙව්වා ලස්ස 70ක් විතර වෙනවා. එක්කනේ. ශාසනය රකින්න රොද බඳින්න ඕන. මේ වගේ දැවැන්ත පිළිම දාගත් චෛත්‍ය ඉදිවෙන්න ඕන. ඒ වටායේ මලු හැදෙන්න ඕන, බණ මඩු හැදෙන්න ඕන, ඒ වගේ සිල් ගන්න ඕන. එතකොට තමයි මේ හැම ගමකම සිල් සුවඳ ඇති වෙන්නේ. මේ ගම් ගෙවල් ගානේ සමම් පිච්ච මල් පොකුරු පඳුරු පිටින් හැදෙන්න ඕන කාටද? බුදුහාමුදුරුවන්ට. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අද යන්න ගෙදර මල් ටික හිටවන්න කාටද? බුදුහාමුදුරුවන්ට. කඩලා පූජා නොකරුවත් පුදලා ඉවරයි. තථාගතයන් වහන්සේට සමන් පිච්ච මල් ටික පූජා කරන්න. ඔය හිත්වලට කවදා අකුසල් සිතුවිල්ලක් එන එකක් නැහැ. මම්මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට මිම්මනත කවදාවත් ඔය හිත්වලට අකුසල් සිතුවිල්ලක් එන්න එපා. ඔය හිත්වලට කවදාවත් වෛරයක් එන්න එපා. ඔය හිත්වලට කවදාවත් ද්වේෂයක් එන්න එපා. මේ තරුණ දඩබ්බර භද්‍ර යෞවනයේ තියෙන ජීවිත සමෘද්ධිමත් වේවා. මේ තරුණ මහත්තුරුන්ට කැස්සක් කෙම්බිරිස්සාවක් ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා. මේ තරුණ මහත්තුරුන්ගේ ජීවිත කවදාවත් අසරණ වෙන්න එපා. මේ තරුණ මහත්තුරුන්ගේ ජීවිත කවදාවත් අතරමං වෙන්න එපා. මේ තරුණ මහත්තුරු කවදාවත් කිසි කෙනෙකුට රැවටෙන්න එපා. මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ උදවියට මේ සත්පුරුෂ තරුණයන්ට ජීවිතේ කවදාවත් වරදින්න නම් එපා. තියෙන අඩියක් ගානේ සමෘද්ධියේ මල් පිපෙන්න ඕනේ. තබන අඩියක් ගානේ නුවණ පහළ වෙන්න ඕනේ. තියෙන අඩියක් ගානේ ධෛර්යය, වීරිය, ශක්තිය, සෞභාග්‍ය, උත්තාන සම්පදා, උත්සාහ සම්පත්තිය ලැබෙන්න ඕනේ. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න ප්‍රබුද්ධ තරුණ පිරිසක් මේ ගම් ප්‍රදේශයෙන් බිහි වේවා. මේ සසුන රැකගන්න මේ තරුණ මහත්තුරු පොයට පන්සල් එන්න ඕනේ. බෝමලුව අමදින්න ඕනේ. චෛත්‍ය මලුව අමදින්න ඕනේ. ගමේ ශ්‍රමදානය කරන්න ඕනේ. පින්කම කරන්න ඕනේ. උත්සවය කරන්න ඕනේ. අනෙකට කාට හරි විපතක් වෙලා තියෙනවා නම් තරුණය මැදිහත් වෙන්න ඕනේ. තරුණය අතර කුලල් කා ගන්න එක නවතින්න ඕනේ. තරුණය අතර කේලම් කියන එක නවතින්න ඕනේ. තරුණය අතර පද හදන එක නවතින්න ඕනේ. ඔය සමහරක් අඩුපාඩුකම් තියෙන උදවිය ඉන්නවා. අනෙක කොටවන්න උත්සාහ කරනවා. අනෙක බිඳවන්න උත්සාහ කරනවා. ඒ වගේ වැඩ කටයුතු වලට කවදාවත් මැදිහත් වෙන්න එපා. හිත යොමන්න එපා. තුන්වන්ගේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් අපේ දරුවෝ අපේ තරුණයෝ මේ යෞවන සමාජය දුස්චරිතෙන් වැළකීලා සුචරිතයෙන් පිබිදෙන්න යත්තන්ට ශක්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තරුණ මහත්තුරු සියලු දෙනාම හිතන්න අපි කරන වැරදි ටික ටික නවත්තන්න. අම්මට තාත්තට හොඳට කතා කරන්න. සහෝදරයන්ට හොඳට කතා කරන්න. මං අයත් කියනවා කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. අම්මට තාත්තට උදේට වඳින්න, වැඩට යනකොට ගෙදරින් එළියට යනකොට වඳින්න, හැන්දෑවේ වඳින්න. මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්න. හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුව පූජා කරන්න. ඔක මහ දෙයක් නෑ. අද ගෙදර යන්න කැබිනට් එකට හරි නේද කැබිනට් එක නේ කියන්නේ ඔය වීදුරු බඩු දාලා තියෙන එකට. නේ ඔය මොකක් හරි කමන්නේ දාලා තියෙන එකට අරගෙන ඔය පොඩි වීදුරුවක් අරගෙන ඕකට වතුර ටිකක් දාලා ඔක බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. පුද්ගලික වශයෙන් මේ ලෝකේ දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා අපේ බුදුහාමුදුරුවෝ. මේක හෙට ඉඳන් කරන්න මේ තරුණයන්ට මිම්මනත කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. කිරි ඉතුරුවා වාගේ හරියනවා සියලු දෙනාම
සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. මේ තුන් හිතට කවදාවත් ඔයත්තන්ග කුසල් සිතුවිලි එන්න නම් එපා, එන්න හොඳ නැහැ. මේ අම්මලාට තාත්තලාට දරුවන්ට තව යෝජනාවක් තියෙනවා. හැන්දෑවේ ගෙදර අම්මයි තාත්තයි දරුවෝ එකට බුදුන් වදින්න. අම්මයි තාත්තයි දරුවෝ ගෙදර එකට බුදුන් වදින්න. ඒ නිසා පින්නතුනි අපි හදපඩු අපේ අම්මට තාත්තට ආයුරාෝග්‍ය භාවයේ සමෘද්ධිය ලැබේවා. එවැගේ විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දීර්ඝායු භාවයේ ලැබේවා. ඒ පන්සලේ අපවත් වෙච්ච ලොකු හාමුදුරුවන්ට පින් අයිති වේවා. රිටිගහාය දියස් අධ්‍යාපන ආයතනයේ ලක්මාල් මහතාගේ තාත්තා වන කරනායකගේ පියදාස පියතුමාට, නෙදුපර්නිචස් ජානක මහතාගේ සුමනාවතී වික්‍රමසිංහ ලොකු අම්මා ඇතුළු පණහඬ ආපු සියලු දෙනාගේ මම්මලා තාත්තලා පවුලේ වර්ග පරම්පරාවේ සිංහත්වෝ මියගිය සියලු දෙනා සිහිපත් කරගන්න. එයත්න්ට පින් කුසල් හේතු වාසනා වේවා. සංසාරේ කරපු අකුසලයක් හේතුවෙන් දුගතියේ ඉපදෑත් නම් මෙයින්වත් මිදේවා. සුගතියේ ඉපදෑත් නම් මෙහි සැප වඩා වර්ධනය වේවා. සසර වසන දුරු නිවන් දකින දුරු අකල් මරණයකට සහ පිපාසාවකට කවදාවත් ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු.